කඩා වැවර නිලමෙවත්තෙන් තබා කරමත උදැහැනැක්කෙන් ගල් බොරළු ගුරු පාර අයිනෙන් පුඹුක් ගහ ළඟ ඉරිද පොළවෙත පානගා නුඹ ඉරට කලින් නිවා දහසක් පිපාසයේ සැඩ නුඹේ තොල්පට වියලිලා ඇත කාසි කෙරුවට කපා වැවර වතුර උගුරක් නොබී දිනේම සවි ශක්තිමත් මුදුන් මුල් ඇති මහරුකක් ඇයි පියාණනි නුඹ සෙවන සිසිලස සුවේ සදනා සඳක් අහිමි වුණු පුංචි තරුකෙට නිවා සනසන නුඹත් අහසකි ඉරත් සඳත්සේ අපට පෑයූ දරුවන් වෙනුවෙන් කැප වෙන පියසෙනෙහසක මහිමය ගැන එහෙම ලියන්නේ කලා ලෝකයට පිවිසෙන්න බලාගෙන ඉන්න අංකුර ලේඛිකාවක්. ඒ තමයි සඳුනි නිසංසලා. මේ කවි නිර්මාණය ඇතුළත් වෙන්නේ හිරු නුඹයි කියන කවි පන්තියට. දැන් ඔබ බලනවා ඇති New Voices YouTube channel එකේ අලුත්ම වෙනස මොකක්ද කියලා. ඒ ගැන කියන්න කලින් හැමෝටම සුබ උදෑසනක් කියලා අපි ආරම්භ කරනවා අද වැඩසටහන. New Voices YouTube නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න සියලුම ශ්‍රාවක ප්‍රේක්ෂක පිරිස දන්නවා අද දවසේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඒ තමයි විශ්ව පියවරුන්ගේ දිනය. ඉතින් අද අපි තීරණය කළා New Voices තුලින් ඒ ආදරණීය පියවරුන්ට උපහාර පොදන වැඩසටහනක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඉතින් අද ඔබ සමග කතා කරන්නේ මම තනියම නෙමෙයි. තවත් විශේෂ ආරාධිත අමුත්‍යක් අපිත් එක්ක ඉන්නවා. ඇය හඬ කැවීම් ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ ලේඛිකාවක්. ඒ වගේම සෑම අතින්ම පෝෂිත වුණු දක්ෂ කලාකාරිනියක්. ඇය නමින් අරුණි නිසංසලා. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා අරුණි. ආයුබෝවන් සිව්වන්දි. ඔබ කිව්වා වගේ අද ලෝක පියවරුන්ගේ දිනය. අම්මගේ කිරට දෙවන්නේ නැති තාත්තගේ දහදිය බින්දු. නුවණැස මගේ පාදන්න කැප කරා ඔහුගේ මුළු ජීවිතයම. දිවි ගමනේ නිවැරදි මාවත කරා මාද ඔබද ඔසවා තබන්න ආදරණීය නිහඬ චරිතය තමා තාත්තා කියන්නේ. ඔව්. අරුණි අපි වඩාත්ම ලෙන්ගතු සහ අපි වඩාත්ම ප්‍රිය කරන ආදරය කරන චරිත දෙකක් තමයි අම්මා සහ තාත්තා කියන්නේ. නමුත් මේ දෙමව්පියන් දෙපළ වෙනුවෙන් නාමිකව දිනයක් නියම කරලා තියෙනවා. ජීවිතේ නිර්මාණය කරන, ලෝකයේ නිර්මාණය කරන මේ වගේ පියවරු මව්වරු වෙනුවෙන් දිනයක් නිර්මාණය කිරීම කොයිතරම් සාධාරණද? ඇයි අපිට බැරි හැම දවසකම තමන්ගේ ගතවන ජීවිතයේ එක හෝ තත්පරයකට තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් කැප කරන්න? ඔබගේ අදහස මේ සම්බන්ධව කැමතියි මම දැනගන්න. මේක අහන බලන අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම තමන් නිර්මාණය වෙන්න මූලික සිද්ධාන්තය තමා මව සහ පියා කියන්නේ. එතකොට සෙව්වන්දි ඔබ අද උතන ඉන්නත් මං අත මෙතන ඉන්නත් ප්‍රධානම සාධකය ඒත් අපේ ආදරණීය දෙමාපියන්. ඔවුන් අපට ලබා දුන්න ආభాෂය, ඔවුන් අපට කියා දුන් ගුරු හරුකම්, ඒ දේවල් එක්ක තමා අපි හැමෝම සමාජගත වෙලා යම්කිසි තැනක අද ඉන්නවා නම් ඒ මට්ටමට ඇවිත් ඒ තැන ඉන්නේ. ඉතින් අද ලෝක පියවරුන්ගේ දිනය. ලෝක පියවරුන්ගේ දිනයට ඇයි එක් දිනයක් විතරක් විශේෂ කළා මෙහෙම වෙන් කරන්නේ කියන දේත් එක හේතුවක්. මොකද අද සමාජයේ ගොඩක් අය කාර්යබහුලයි. ඔබ ඇතුළුව මාද මේ කහන බලන හැමෝමද එහෙමයි. අපිට හරි අමාරුයි ටයිම් එකක් වෙන් කරගන්න. ඒත් මතක තියාගන්න ඔබේ පියා වෙනුවෙන්, ඔබේ මව වෙනුවෙන් කාලය වෙන් කරනවා කියන එක ඇත්තටම කළ යුතු දෙයක්. ගොඩක් අද සමාජය ගත්තාම ඇත්තටම මෙහෙම ලොකුට කාලයක් සමහර අය කරනවා. ඉතින් සමහර අය වෙන් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒත් පියාට එක දවසක් නෙවෙයි, මවට එක දවසක් නෙවෙයි. අපි මේ සම්මත කරලා දින යොදාගෙන තිබුණට මේ රටාවත් එක්ක එහෙම දින යොදාගෙන තිබ්බට සෙව්වන්නේ ඇත්තට මම විශ්වාස කරන්නේ මම නෙවෙයි අපි හැමෝම විශ්වාස කරන දෙයක් තමයි කාලය කියන දේ. එතකොට අපිට කාලය සතුටින් විනෝදයෙන් ගෙවන්න පුළුවන් වෙන්නේ අපි අපේ හිත සතුටු කරගන්නවා වගේම අපේ මේ තාක් දුරට ගෙනාපු අපි මේ තාක් දුරට හදා වඩාගත්ත අපේ ආදරය දෙමාපියන්ට අපි යම්කිසි ප්‍රමාණයකින් දෙයක් කරනවා නම් ඒක යුතුයකමක් හැටියට දකින්න නැතුව තමන් කළ යුතු දෙයක් හැටියට දකිනවා නම් හොඳයි. ඒ කියන්නේ ගොඩක් අය කියන්නේ යුතුයකම් වගකීම් අද සමාජය තුළ ඊට ගන්න ඕනේ යුතුයකම් වගකීමක් තමයි. ඒ වුණාට තමන් විහිං ඒක අනිවාර්යෙන් කළ යුතු අංගයක් විදිහට
ජීවිතය හැඩගස්වා ගත්තා නම් කවදාවත් අපිට මෙහෙම එක දිනයක් වෙන් කරලා ඒ දිනේදී විතරක් යාලට සලකන්න ඕන කියන දේ ඇත්තටම මිනිස්සු අතරින් මැගෑරලා යයි. ඒගොල්ලෝ හැමදාම ආදරෙන් ඒ දේ සිද්ධ කරනවා නම් කියලා මං හිතනවා සෙව්වන්දි. ඔව් අරුණේ මේ ජනප්‍රවාදයෙන් අපි නිතර අහන දෙයක් තමයි අපිට නිතර අහන ලැබෙන දෙයක් තමයි පියවරුන්ට ලෙන්ගතෝ වැඩිපුරම දියණිවරු කියන එක. මේ මොකද්ද මේ කතාව? මේ කතාවේ සත්‍යතාවයක් තියනවාද? ඇයි දියණිවරු විතරක් පියවරුන්ට ලින්ගතෝ? එතකොට පුතේකට දැනෙන්නේ නැද්ද පිය සෙනෙහසක මහිම සහ පියාගේ ආදරය දැනෙන්නේ නැද්ද මේ පුතාලට? ඔව් සෙව්වන්දි. ඔයා මම අපි හැමෝම අහලා තියෙනවා දුවෙක්ගේ ප්‍රථම ප්‍රේමය තාත්තා කියලා. ඒ වගේම පුතෙකුගේ එකම වීරයක් තාත්තා විතරයි. ඒ කොහොම වුණත් අද වෙනකොට පියෙක් සම්මත වෙලා තියෙන්නේ එක දිනයකට විතරයි. ගොඩක් අයට ඔබ කිව්වා වගේ පියා මතක් වෙන්නේ ඔය පියවරුන්ගේ දිනයට විතරයි. අද සමාජය ගැන කියන්න දුකයි. ඇත්තටම ඒ දවසටවත් තමන්ගේ පියාව මතක් වෙන්නේ නැති දරුවෝ මේ ලෝකේ ඉන්නවා. ඒත් දුවෙක්ට මේ ලෝකේ හම්බ වෙන පළමු වගේම අවසාන ප්‍රේමයක් පියා තමා. ඒ නිසාම තමා ඒ දුව කවදා හරි දවසක තමන් විවාහ කරගන්න යන කෙනත් පියා වගේ වෙන්න ඕන පියා වගේමයි කියලා හොයලා බලන්නේ. ඉතින් ඕකත් දුවෙක්ගේ විශේෂ කාරණයක්. ඉතින් අපිට පුතා අමතක නොකර බැහැනේ. පුතා කියන්නේද ඒකම කොටසක්. මොකද පුතා හැඩ ගැහෙන්නේ පියාගේ ජීවන උරහිස. පියාගේ පෞල් දුවනිකාවේ යට ඉඳගෙන. ඉතින් පුතාගේ එකම වීරයා පියා වෙන්නේ අන්න ඔය හේතු නිසා. මොකද දුව වගේම පුතත් ජීවිතේ දකින එකම වීරයා. ඔවුන් හැදේ වැඩෙන නිවස තුළ සිටින පියයි. ඉතින් පියා කියන්නේ ඔබත් මමත් අපි හැමෝටම ජීවය ලබා දුන් තවත් එක් අපූර්ව නිර්මාණ ජීවියක්. අරුණි ඔබගේ වචන ඇතුලේ මං හරි කැමති දෙයක් තියෙනවා. දියණිවරුන්ගේ ප්‍රථම ප්‍රේමය තමන්ගේ තාත්තා කියන එක. අද සමාජය වෙනකොට ගොඩක් අය අදහන්නේ ගොඩක් අය ගෞරවයට ලක් කරන්නේ අගයන්නේ අම්මා කියන චරිතය විතරයි. මම කියන්නේ නැහැ ඒක වැරදි කියලා. ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. මොකද අපිව මේ තලයට මේ භූමියට ලෝකයට දායාද වෙන්නේ අම්මා නිසා. හැබැයි ඒ හා සමානව ඊට නොදෙවෙනි කර්තව්‍යයක් සිද්ධ වෙනවා පියවරුන්ගෙන්. ඇයි සමාජය මේ ගැන කතා කරන්නේ නැත්තේ? අර පියවරුන්ගේ සෙනෙහස ලොකුවට ලෝකෙට පේන්නේ නැති නිසාද? අර කතාවට කියනවනේ තාත්තගේ ආදරේ හරියට කොන්දොස්සරගේ රුපියල වගේ කියලා. ඉතින් මෙතනදී බලපාන්නේ මේ කාරණාවද? ඔව් සෙව්වන්දි අපි කතා කරොත් සාමාන්‍යයෙන් අද සමාජයේ ගත්තොත් අපි මුලින්ම පවුල ගැන කතා කරොත් පවුලෙත් එහෙමනේ. ඒ කියන්නේ පියා ලොකුවට දරුවන්ට එහෙම ආදරයක් පෙන්වන්නේ නැහැ. හැංගිච්ච චරිතයක්. එතකොට ඒ දේ මව තමා දරුවන්ට ලබා දෙන්නේ. එතකොට ඒක දරුවෝ ලොකුවට දකින්නේ නැහැ. ඒ වගේ දෙයක් නිසා වෙන්නත් පුළුවන් එහෙම දෙයක් අද වෙනකොට ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් එක එක්කෙනා දැන් අපි මෙහෙම කතා කරාට සෙව්වන්දි එක එක්කෙනාගේ පෞල් පසුබිම් ඒගොල්ලෝ ජීවත් වෙන ආකාරය විවිධාකාරයි. එතකොට මේක අහන ඕන කෙනෙක්ට අහන සමහර අයට අම්මා ඉන්න පුළුවන්. තාත්තා නැති වෙන්න පුළුවන්. සමහර අයට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙන්න පුළුවන්. සමහර අයට තාත්තා ඉඳලා අම්මා නැති වෙන්න පුළුවන්. එතකොට මේ දරුවෝ හැදෙන්නේ ආච්චි අත්තම්මා ළඟ වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ සමාජයේ විවිධ මිනිස්සු කොටස් ඉන්නවා. එතකොට අපිට කියන්න බෑ සමහර අයට ඒ ආදරේ දැනෙන්නේ නැහැ කියලා. එහෙම දැනিলা හොඳට ජීවත් වෙලා සමාජගත වෙලා පියවරුන්ට මව්වරුන්ට සලකන ආදරණීය දරුවොත් සෙව්වන්දි මේ සමාජය තුළ ඉන්නවා. ඔය දෙවර්ගයම අපිට තීරණය කරන්න හරි අමාරුයි. ඒ කොහොම වුණත් ඔබ කිව්වා වගේ අද සමාජය ගත්තාම මව්ගේ සෙනෙහසට සලකන ප්‍රමාණය වැඩි. පිය සෙනෙහසට සලකන ප්‍රමාණය අඩුයි. ඒක අපිට පියවරුන්ගේ දිනේ දවසේ වුණත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේන කාරණයක්. ඉතින් ඒක අපි යම් කිසි ප්‍රමාණයක් සමාජයෙන් වෙනස් කරන්න ඕන.
ඒ වගේ දේවල් වෙනස් කරලා යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත් කියලා මං හිතනවා. මහත්මා ගාන්ධි එක් අවස්ථාවක මේ විදිහට කියනවා මිනිස්සු වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත. ඉන් එක් කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ලකුණු දමා ගන්න අයයි. මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි. එයට හේතුව වැඩ කරන මිනිස්සු අතරේ තරගයක් නැති බැවින් තරගය ඇත්තේ වැඩ නොකර ලකුණු දමාගත් මිනිස්සු අතරේ බැවින්. ඉතින් සමාජයේ ගත්තාම ඒ මහත්මා ගාන්ධිගේ පියා ඔහුට ලබා දුන්න අවබෝධය. ඒ වගේ සමාජයේ දරුවෙක් ඉදිරියට ගෙනියන්න හැම පියෙක්ම හැම මවක්ම ඒ දරුවා වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් යම්කිසි දෙවේ කැපකිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ සමාජයක ජීවත් වෙන ඔබත් මමත් අද වෙනකොට මේ වගේ තත්යකට වැටලා ඉන්නේ ඇයි කියන එක මට එහෙම හරියට හිතාගන්න බෑ සෙව්වන්දි ඔබ කිව්වා.